පිරිමි විදියට සමහරවිට ආදරය කියන එක ප්‍රකාශ කරන්නේ හරි අමුතු විදියට. නිර්මාණකරුවෝ හරිම මේ අමුතු විදියට. ඒ කියන්නේ හේතුව මේ ඒක බදාගෙන කරගෙන කරන ආදරයක් නොවෙන්න. පිරිමි සාමාන්‍යයෙන් ආදරය කියන්නේ පෙන්වන්නේ නැහැනේ. පෙන්වන්නේ නැහැ. නමුත් ඇත්තටම මේ අපිට මුළු ලෝකයක්නේ. අපිට මුළු ඒ කියන්නේ අපිට අපි පිරිමියා කියන කෙනා මේ ආදරය කියන්නේ වෙන ලෝකයක් තියෙනවා එයාට. හරි. හැබැයි ගැහණියට මුළු ලෝකෙම පිරිමියා විතරයි. ඉතින් අර ඒ දෙක මේ මිස් වෙන තැන තමයි මම හිතන්නේ ගැටීම් ඇති වෙන්නේ. ඉතින් අපේ මේ මායියා ඇතුළ ගැටීම් නැහැ මේ එන සුන්දරයි ඕ කියන එකක් නෙමෙයි මම මේ කියන්නේ. ඒ දේවලුත් තියෙනවා. හැබැයි අර තේරුම් ගැනීම තියෙනවා දෙන්නගෙම. ඉතින් එයා මාර ඒ කියන්නේ එයා මේ කියන්නේ දැන් සමහර වෙලාවල් වලදී එයා ව්‍යාපාරයක් කරනවා. ඉතින් ඒක නිසා මේ මම සමහරවිට වැඩ නොකර ඉන්නවා. වැඩ නොකර ඉන්න හේතුව මට ඒ රෙස්ට් එක ඕනේ. මං කරන්නේ සමහරවිට ඒ කියන්නේ දැන් වෙන කෙනෙක්ට එළී නම් බැලුවොත් එහෙම පිස්සුවක් කියලා හිතේ. මම කරන්නේ චිත්‍රපටි බලන එකයි පොත් කියවන එකයි විතරයි. එයා සමහරවිට අහනවා මම කරන්න ඕනේ තේ හදලා දෙන එක විතරයි වගේ එකක්. ඉතින් ඇත්තටම මේ අර ඒ නිදහස ඒ තේරුම් ගැනීම නැත්තම් මේ ගමන යන්න ටිකක් අමාරුයි. ඉතින් මං හිතනවා මේ යම් කිසි ප්‍රමාණයකට මගේ නිර්මාණ සාර්ථක වෙනවා නම් ඒක 99%කම ක්‍රෙඩිට් එක යන්න ඕනේ වයිෆ්ට.